සාදරයෙන් පිළිගන්නවා ෆ්‍රී ට්‍රිප්ට් LK YouTube ගවේෂණයට ඔයාලා හැමෝමව. ඉතිං අද කියන්න යන්නේ කොහොමද මොලයට අපි කන්න ආසදේවල් දැනින්නේ. හායි ආසාව නිසාම අපිව පාලනය කරගන්න ඕනේ ඇයි සහ කොහොමද කියන එක ගැනයි. වැඩි කතාවුන්න අපි යමු වීඩියෝවට. Discover the world. Understand the universe. ඔබ කවදාහරි හිතලා තියෙනවාද එක පොඩි චිප්ස් පෙත්තක් කෑවාම මුළු පැකට් එකම ඉවර කරනකං අපිට නවතින්න බැරියයි කියලා. එහෙමත් නැත්තම් බඩ පිරී තිබියදීත් අතුරු පසක් දැක්කාම ඒකට ඉඩක් හැදෙන්නේ කොහොමද කියලා. මේක නිකම්ම බඩගින්නක් නෙමෙයි. මේක ඔබේ මොලය ඇතුලේ සිද්ධ වෙන ඉතාමත් සංකීර්ණ රසායනික සටනක්. අද අපි කතා කරන්නේ අපේ කෑම මේසයට හොර රහසේ ඇවිත් අපේ මොලයේ පාලනය අතට ගන්නා කෘතිම රසකාරක ගැනයි. ඔබ ආදරය කරන ඒ රසය පිටුපස ඇති බියකරු විද්‍යාව ගැන ඔබ දැනගත යුතුමයි. ඇයි අපි පැණි රසට හෝ තෙල් රසට මේ තරං ආදරේ? මීට වසර දහස් ගණනකට පෙර අපේ මුතුන් මිත්තන්ට ආහාර සොයා ගැනීම ඉතාමත් අපහසු වුණා. ඒ කාලේ මොලය පුරුදු වුණා වැඩි ශක්තියක් තියෙන පැණි රස සහ මේදිය තියෙන කෑමක් හමුවුණොත් ඒක අතහරින්නේ නැතුව කන්න අපිට සංඥා දෙන්න. අපේ මොලේ තියෙනවා රිවෝඩ් සිස්ටම් නැත්තම් ප්‍රතිලාභ පද්ධතිය කියලා කොටසක්. අපි රසවත් දෙයක් කෑවාම මොලයෙන් ඩෝපමීන් කියන රසායනිකය මුදාහරිනවා. මේක අපිට සතුටක් දැනෙන්ට සලස්වනවා. එතකොට මොලේ අපිට කියනවා මේක නියමයි තව කන්න කියලා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මෙතනයි. එදා සුබාදහම දුන්නු ඒ සරල පැණිරසිය වෙනුවට අද විද්‍යාගාර ඇතුළේ හදපු අතිශය ප්‍රබල රසායනික රසකාරක අපේ මොලයට ලැබෙනවා. මේක හරියට මොලයට දෙන රසායනික පහරක් වගේ. ආහාර නිෂ්පාදන සමාගම් මේ සඳහා විශාල මුදලක් වැය කරමින් පරීක්ෂණ කරනවා. ඔවුන් සොයාගන්නවා බ්ලිස් පොයින්ට් නැත්තං පරම ආශ්වාදයේ ලක්ෂය. ඒ කියන්නේ සීනී ලුණු සහ මේදය නියමිත ප්‍රමාණයට මිශ්‍ර කරලා අපේ මොලය උපරිමයෙන්ම පිස්සු වට්ටන මට්ටමයි. මෙතනදී ප්‍රධානම චුදිතයා වෙන්නේ MSG මොනෝසෝඩියම් ග්ලූටමේට් වනි රසකාරක. මේවා අපේ දිවේ තියෙන රසාංකුර උත්තේජනය කරලා මොලයට වැරදි පණිවිඩයක් යවනවා. මේක අතිශය පෝෂ්‍යදායී කෑමක් කියලා. ඊට අමතරව හයි ෆ්‍රක්ටෝස් කෝන් සිරප් වනි කෘතිම සීනි වර්ග තිබෙනවා. මේවා සාමාන්‍ය සීනිවලට වඩා 1000 වාරයක් ප්‍රබලයි. ඔබ මේවා ගන්නා සෑම අවස්ථාවකම ඔබේ මොලයේ ඩෝපමින් මට්ටම ඉහළ යනවා. ඒත් ටික වෙලාවකින් ඒක වේගයෙන් පහළ බහිනවා. අන්න ඒ වෙලාවට තමයි ඔබට ආයෙත් ඒ කෑමම කන්න දැඩි ආශාවක් ක්‍රේවින්ග්ස් ඇති වෙන්නේ. මේක හරියට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමක් වගේ. මේ ඇබ්බැහිය නිකම්ම කෑමකට විතරක් සීමා වෙන්නේ නැහැ. මේ කෘතිම රසකාරක නිසා අපේ මොලේ තියෙන බඩපිරී ඇත යන සංඥාව ලෙප්ටින් හඳුනා ගැනීමේ හැකියාව නැති වෙලා යනවා. ප්‍රතිඵලය අපි අධික ලෙස ආහාරය ගැනීම සහ තරබාරුවීමයි. නමුත් වඩාත්ම කනගාටුදායක දේ තියෙන්නේ මතු පිටින් පෙනෙන දේට වඩා ගැඹුරින්. අධික ලෙස කෘතිම රසකාරක භාවිතය නිසා මානසික පීඩනය නිතර කේන්තියාම සහ අවධානය යොමු කිරීමේ අපහසුව ADHD වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්. ඔවුන්ගේ වර්ධනය වෙන මොලය මේ රසායනිකවලට නිරාවරණය වුණාම ඔවුන්ට ස්වාභාවික කෑමවල රසය දැනෙන්නේ නැතිව යනවා. පළතුරක තියෙන සරල පැණි රසයට වඩා පැකට් කළ බීමක තියෙන ප්‍රබල රසයට ඔවුන් ඇබ්බැහි වෙනවා. අපි නොදැනුවත්වම අපේ අනාගත පරම්පරාව ලිඩික් කරමින් ඉන්නවා නේද? එහෙනම් අපි මොකද කරන්නේ? මේ උගුලෙන් ගැලවෙන්න බැරිද? පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ කැපවීම සහ අවබෝධය විතරයි. පළමු පියවර. කෑමක් මිලදී ගන්න කලින් ඒකේ අඩංගු දේවල් කියවන්න පුරුදු වෙන්න. ඔබ නොදන්නා රසායනික නම් ගොඩක් තියෙනවා නම් ඒක ඔබේ මොලයට හොඳ නැති බව තේරුම් ගන්න. දෙවන පියවර. ස්වාභාවික රසයට හුරු වෙන්න.
සති දෙකක් ඔබ කෘතිම සීනි සහ රසකාරකවලින් ඈත් වෙලා හිටියොත් ඔබේ මොලය සහ දිව නැවතත් ස්වාභාවික රසයන් හඳුනාගන්න පටන් ගන්නවා. එතකොට ඔබට ඇපල් ගෙඩියක තියෙන නියම රසය දැනෙන්න ගනීවි. දෙවන පියවර. පිපාසයට වතුර බොන්න. බොහෝ වෙලාවට මොලේට දැනෙන පිපාසය අපි වරදවා වටහා ගන්නවා බඩගින්නක් කියලා. මතක තබාගන්න. ඔබේ ශරීරය කියන්නේ ඔබ ජීවත් වෙන එකම නිවසයි. ඒ නිවස කෘතිම රසායනික වලින් පුරවනවාද නැත්නම් සොබාදහමේ පිරිසිදු ශක්තියෙන් පුරවනවාද කියන තීරණය තියෙන්නේ ඔබේ අතේ. අවසාන වශයෙන් රසය කියන්නේ ආශ්වාදයක් මිසක් ඇබ්බැහියක් නොවිය යුතුයි. අද ඔබ ගන්නා එක කුඩා තීරණයක් හෙට ඔබේ ජීවිතයේ වඩාත් නීරෝගී සහ සතුටුදායක එකක් කරාවි. මේ ගැන ඔබේ අදහස මොකක්ද? ඔබත් මෙවැනි කෑමවලට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා දැනෙනවාද? පහලින් කමෙන්ට් එකක් දාන්න. නීරෝගී පරපුරක් වෙනුවෙන් මේ පණිවිඩය තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් ගවේෂණාත්මක වීඩියෝ බලන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවත හමුවෙමු. ඔබට සුබ දවසක්.